ආයුබෝවන් ඔබට සුබ දවසක් 2026 වර්ෂයේ පෙබරවාරි 5 වෙනිදා සිට පෙබරවාරි 11 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේ සතියේදීත් ඔබට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ තවදුරටත් උච්චව කර්මස්ථානගතව ගමන් කරද්දී රවිත දික්බලව එහිම ගමන් කරනුයේ සිකුරු සමගයි. රැකියා කටයුතුවලදී ඍජු බව යුක්තිගරුක බව ඇති වුණත් ප්‍රතිලිංගික ඇසුරට කාලය ගතවීම ගැන කල්පනාකාරී වන්න. ධනය මිල මුදල් පරිහරණයේදී නිකරුණේ හා අනවශ්‍ය දේ සම්බන්ධව වඩාත් කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු ගැන විශේෂ උනන්දුවක් සහ උත්සාහයක් පෙන්නුම් කරනවා. නිතර ගමන් බිමන් ඇතත් පාලනයක් ඇති කර ගැනීම ශුභයි. ස්ත්‍රී පාර්ශවයන් හා අනවශ්‍ය සම්බන්ධතා පාලනය කරගන්න. අධ්‍යාපනය ඉගෙනුම් කටයුතුවලට නිදහස් වටපිටාවක් ඇතත් රැකියා කටයුතුවල නියතු නම් තරමක අපහසුතා ඇති කරනවා. රාජ්‍ය පාලනය සහ කටයුතු වඩාත් විශේෂයි. ගෘහ සපත කලා කේස්ත්‍රයන් හා සම්බන්ධ නම් නිකරුණේ වියදම් තත්ත්වය පාලනය කරගන්න. වැඩෙහි දක්ෂතා සහ උත්සාහය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට කෙළපෙනවා. ආරක්ෂක ක්‍රීඩා කාර්මික කේස්ත්‍රවල අයට වඩාත් විශේෂයි. විවාහ කටයුතුවලදී නිතර ඇවදීම් ගමන පාලනය කරගන්න. ගේදොර සම්බන්ධව බොහෝ දුරට එසේම වෙනවා. සෞඛ්‍ය වැටීම් තැලීම් සම්බන්ධව ප්‍රවේශම් වන්න. සෙම වියලි බවට උවද ඉඩ තිබෙනවා. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු කුජහිමි දෙනට නැකතේ ගමන් කරමින් කුජ සමග පීඩාකාරී තත්වයන් ඇති නොවනමුත් තම අදහස්වලට නොගැලපෙන අවස්ථා සම්බන්ධව ඉවසිලිමත්ව ගන්න පුළුවන් හැඟීම් ගන්න. ධනය මිල මුදල් සම්බන්ධව ප්‍රස්තාව තවදුරටත් හීන කරනවා. රැකියා කටයුතුවලදී එය විශේෂයි. රැකියා කටයුතුවලදී මිත්‍රයන්ගෙන් උදව් උපකාරවලට ඉඩ ඇති කරනවා. ප්‍රධාන රැකියාවකට අමතරව තවත් බාහිර ආදායම් කටයුතුවලටද යොමු වෙන්න පුළුවන්. ඉතිරි කිරීමේ උනන්දුවක්ද පවතිනවා. අධ්‍යාපනය නිදහස් මානසිකත්වයක යමක් හැදෑරීමේ උනන්දුවක් පෙන්නුම් කරනවා. ගණිතමය නීතිමය කටයුතුවලට වඩාත් විශේෂයි. ගෘහ සැපත විවාහ යෝජනා සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාරයන් වලට තවදුරටත් ඉඩකඩ පෙනෙනවා. 10-11 දිනයන් එතරම් හිතකර වෙන්නේ නැහැ. ගේදොර කටයුතුවල මුදල් තත්ත්වයන් හා රැකියා කටයුතු සමබර කර ගැනීමට උත්සාහ කරන්න. 5-7 දිනයන් දරුවන් සම්බන්ධව කටයුතුවලට ශුභයි. සෞඛ්‍ය සමබර තත්ත්වයන් නැති වෙනවා. කෘත්‍රිම බීම වර්ග පාලනය කරන්න. ජය අංකය 6 වර්ණය විසිතුරු දිනය සිකුරාදා. මිතුර ලග්නය ලග්නාධිපති බුධ තමන් මෙතෙක් ගමන් කළ කුජහිමි දෙනට නැකතින් මිදී. 7 වන දින රාහු සියාවස නැකතට මාරු වීම ඔබේ වැඩ කටයුතු අතරේ ගමන් බිමන් කෙරෙන වැඩි යොමු වීමකට ඉඩ ඇති කලද එන් පාඩු තත්වයන් ඇතිවන්නේ නැහැ. ධනය මිල මුදල් ගනුදෙනු සම්බන්ධව තමන්ට රිසි පරිදි තීරණ ගැනීමට ඉඩ යෙදෙනවා. රැකියා කටයුතු ඊට බලපෑම් කළ හැකි බව 5-7 දිනවල දැනෙනවා. රැකියාවේ කටයුතු එතරම් අපහසු නොවුනත් වැඩි කැපවීමකට ඉඩ ඇති කරනවා. දේශපාලන පිරිස් පාලන කේත්‍රවල අයට වඩාත් විශේෂයි. නරක අය ඇසුර සීමා කරගන්න. සිතුවිලි හා තීරණ වෙනස් වීම වලට පෙළඹවීම ඇති කරනවා. අධ්‍යාපනය තරමික සංකීර්ණතා ඇති කරන්න පුළුවන් විශේෂයෙන් කලා නිර්මාණ කේස්ත්‍රයන් හා සම්බන්ධයෙන්. ගෘහ සැපත විවාහ යෝජනා ගැන ස්ථිර තීන්දුවලට ඔවුන් වෙනුවෙන් කාලය ගත කිරීම අක්‍රිය වීම හැකි එකකතා වංචාකාරී ක්‍රියාවන් සම්බන්ධව පෙළඹවීම ගැන වඩාත් කල්පනාකාරී වන්න. 5-10 දක්වා කාලය නිදහස් මනසින් දරුවන් කෙරෙහි යොමු වීමට ඉඩ ඇති කරනවා. සෞඛ්‍ය හදිසි අනතුරු තත්වයට ඉඩ බොහෝ දුරට සීමිත වුවත් ජලය හා සම්බන්ධ අසනීප ගැන උනන්දු වන්න. සෑම ප්‍රතිශාව වුවත් ප්‍රවේශම් සහිත වන්න. ජය අංකය 5 වර්ණය ලාකොළ දිනය බදාදා. කටක ලග්නය ලග්නාධිපති සඳ 3 වැන්නේ බුධහිමි කන්‍යා රාශිගතව ගමන් කරති. බුධ 8 වැන්නේ ගමන් කරමින් සිටිනවා. ඔබගේ සාමාන්‍ය පැවැත්මටින් බාධා කරනවා. නීති විරෝධී කටයුතු හා සම්බන්ධ පෙළඹවීම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ධනය මිල මුදල් පරිහරණය තරම් ක්‍රියාශීලී නොවන බවක් පෙනෙනවා. සාමූහික ගනුදෙනුවලදී ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පෙනෙනවා. රැකියාව සමූහ ව්‍යාපාර හෝ පවුලේ කටයුතු සම්බන්ධව වඩාත් කැපී පෙනෙන මෙහෙයුමකට ඉඩ ලැබෙනවා. විශේෂ උනන්දුවීම් පෙන්නුම් කරනවා. අධ්‍යාපනය කාර්මික කේස්ත්‍රයන් මෙන්ම ආරක්ෂක කටයුතු හා සම්බන්ධ හැදෑරීම් වලට ඉඩ කඩ පෙනෙනවා.
ගෘහසපත විවාහ යෝජනා සම්බන්ධව වැඩි ඉක්මන් උනන්දුවක් ඇතත් ඊට පසුපසින් බාධකයන් මතුවීම ඉඩකඩ පවතිනවා. ගෙදර කටයුතු සාමාන්‍යයෙන් නිහඬ බවක් ඇති වෙනවා. සාමූහික කටයුතුවලදී සාමාන්‍ය හැසිරීම් තත්ත්වයන් පෙනෙනවා. දරුවන් සම්බන්ධ කටයුතු හා හැඟීම් අතර පරස්පරතාවයන් ගැන සැලකිලිමත් වන්න 10-11 දිනයන් විශේෂයි. සෞඛ්‍ය ආමාශක තෘෂ්ණාධික ගති මලබද්ධය සම්බන්ධ ගැටලු ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 9 වර්ණයේ රතු දිනය අඟහරුවාදා. සිංහ ලග්නය ලග්නාධිපති රවි 6 වැන්නේ දුර්වලව ගමන් කළද කුජ උච්ච බලයෙන් යුතුව ගමන් කරන මෙම සතිය ඔබගේ කටයුතු වලට එරෙහි වන බලවේග හා මුහුණට මුහුණලා ගැටෙන තත්ත්වයන් වත් පාලනය කර ගැනීමට ඉඩ ලැබෙනවා. අහඹ වාසි වලට ඉඩ පෙනෙනවා. ධනය මිලමුදල් ගනුදෙනු වලට සාමාන්‍යයෙන් හිතකර බවක් පෙනෙනවා. හිත මිතුරන් හා ගනුදෙනු වෙතරම් කරදර තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. ජල කටයුතු සම්බන්ධව විශේෂයි. රැකියාවේ කටයුතු කෙරෙහි යම් යම් අහිතකර බලපෑම් වලට ඉඩකඩ පෙනෙනවා. කලා නිර්මාණ රූපකලාංකරණය වැනි දේ සම්බන්ධ කටයුතු වලටද විශේෂයි. විනෝද ගමන්ුවත් පාලනයක් ඇති කරගන්න. අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් ඇති කර ගැනීම ඊට ඇති ඉඩ ප්‍රස්තාව බාධකයන් නොවේ. උත්සාහය වඩාත් වැදගත් වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධ කරදර තත්ත්වයන් තවදුරටත් පෙන්නුම් කෙරෙනවා. හිත මිතුරන්ගේ උච්චද ලැබෙනවා. ප්‍රමාද හෝ ක්‍රියාත්මක ගැටලු තත්ත්වයන් සුවදශීලී බවක් කෙනෙනවා. දරුවන්ගේ කටයුතු වලදී සුළු වශයෙන් හෝ මූල්‍ය ගැටලු තුනී කර දෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව විශේෂයෙන් පාලනය කර ගැනීමට උනන්දු වන්න. අස්ථි සම්බන්ධව ගැටලු තත්ත්වයන් ගැන විශේෂයි. ජය අංකය 9 වර්ණයේ රතු දිනය අඟහරුවාදා. කන්නි ලග්නය ලග්නාධිපති බුධ 6 වැන්නේදී කුජ හිමි දෙනට නැකතින් මේ සතියේදී මාරු වී රාහු හිමි සියාවස නැකත් ප්‍රදේශ හා සම්බන්ධ වෙනවා. ඔබගේ අනන්‍යතාවයන් පවත්වාගෙන යාම පිළිබඳව ගැටලු මතුවෙනවා. ධනය තම පවුලේ පැවැත්ම උදෙසා ගනුදෙනු කටයුතු වල නියැලීමට උනන්දු වන්න. උනන්දුව මෙන්ම යම් යම් පහසුකම් වලට උවත් ඉඩ ඇති වෙනවා. රැකියාවේ කටයුතු වලදී මිල මුදල් මෙන්ම උසස් අය හා ගනුදෙනු සම්බන්ධව විශේෂ වෙනවා. ආරක්ෂාකාරී විය යුතුයි. වෙළඳ හා මූල්‍ය ව්‍යාපාර කටයුතු සම්බන්ධයට විශේෂයි. අධ්‍යාපනය අප්‍රතිහත අධෛර්යයකින් යුතුව වද ඉගෙනුම් කටයුතු වලට පෙළඹවීම ඇති කරනවා. කාර්මික ඉංජිනේරු කටයුතු වලට මෙන්ම සෞන්දර්ය කලා කේස්ත්‍රයන්ටද යහපත් වෙනවා. ගෘහසපත විවාහ යෝජනා කටයුතු ගැන මුල් දින කිහිපය එතරම් නිදහස් අදහස් වලට ඉඩ නොලැබෙන තරම් 5-7 දිනයන් වඩාත් විශේෂයි. කෙසේ වුවත් මෙම සතිය එතරම් ශක්‍රීය සුබවාදී වටපිටාවක් නොපෙනෙනවා. ගේදොර කටයුතු වලදී අන්‍යෝන්‍ය සුහදතාවයන් කෙරෙහි 8-9 වන දිනයන් වඩාත් හිතකර බවක් ඇති කරනවා. දරුවන් සම්බන්ධව ක්‍රියාකාරී හැසිරීමකට ඉඩ ඇති වෙනවා. අභූත චෝදනා ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය අසාමාන්‍ය කුසගිනි තත්ත්වයන් මෙන්ම හිසේ කැක්කුම් ගැනද අවධානය අවශ්‍යයි. ජය අංකය 6 වර්ණයේ 23 රෝස දිනය සිකුරාදා. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු තවදුරටත් 4 වැන්නේද දික්බලව කුජහිමි දෙනට නැකතේ ගමන් කරන අතර සතියකදී රාහු හිමි සියාවස නැකතට මාරු වීමට නියමිතයි. පොදු සම්බන්ධතාවයන් වඩාත් පුළුල් වීමේ ඉඩකඩ පවතිනවා. ධනය තම වත්කම් හා ගනුදෙනු පිළිබඳව සාධනීය උනන්දුවකින් කටයුතු කරනවා. රැකියාව සතියේ මුල් දින කිහිපයම 5-7 ඔබේ රැකියා කටයුතු පිළිබඳව තෘප්තිමත් බව ජල කටයුතු හා විශේෂ වෙනවා. ලැබීම් වලටද යම් යම් සීමාවන් නැති වෙනවා. අධ්‍යාපනය අධ්‍යයන කටයුතු වල බෙහෙවින්ම ඉඩකඩ ප්‍රස්ථාය තත්ගමන් විමන් වලටද ඉඩ ඇති වෙනවා. අධ්‍යයන චාරිකා කෙරෙහි වඩාත් විශේෂයි. මිත්‍රයන්ගෙන් උදව් ගැනීම පහසු කරනවා. ගෘහසපත විවාහ කටයුතු වලදී තම මතය වඩාත් ඉදිරියට ගැනීමට උත්සාහ දැරීම සාධාරණ වෙනවා. අනවශ්‍ය පරිදි ඉක්මන්වීම පාලනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ගේදොර කටයුතු සම්බන්ධයෙන්ද එසේ වීම වඩා සුදුසුයි. දරුවන්ගේ කටයුතු බොහෝ දුරට මධ්‍යස්ථ බවක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය මුල් දින කිහිපය මානසික වශයෙන් දුෂ්කර වෙනවා. තැලීම් අවස්ථා ගැන ප්‍රවේශම් වන්න. ජය අංකය 6 වර්ණයේ 23 රෝස දිනය සිකුරාදා. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ උච්ච වික්‍රමස්ථානගතව සඳු හිමි සුවන නැකතේ ගමන් කරන අතර සඳුදා අස්ථානගතව ගමන් කරන මෙම සතියේ මුල් දින කිහිපය ඔබ වඩාත් යහපත් තත්ත්වයන් ඇති කරනවා. ශූර වීර ගති පැවතුණු ඔබගේ මූල්‍ය ශක්තිය වඩාත් තහවුරු කරනවා. ධනය
මුදල් ගනුදෙනුවලදී තරමක් ප්‍රවේශම් සහිත වන්න විශේෂ වියදම් හේතු ඇති කරනවා. රැකියා කටයුතුවලදී වැඩි නිහඬ බවක් ඇති වුණත් ක්‍රියාකාරී ගුණය ඊට සාපේක්ෂව තහවුරු කර ගැනීමට උත්සාහ කරනවා. රජය හා සම්බන්ධ සේවා නියතු අයට සාමාන්‍ය වශයෙන් ශුභඵල ගෙන දෙනවා. අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් කාර්ය පමාවකට හේතු යෙදෙනවා. එහෙත් ඉගෙනීමට ඇති උනන්දුව සිතේ දැඩිව පවතිනවා. වාහන හෝ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. ගෘහසැපත විවාහ කටයුතු සම්බන්ධව තරඟකාරී හැඟීම් ඇති කරනවා. සහෝදර මැදිහත්වීම් වලට ඉඩ ඇති කරනවා. ප්‍රගතිකාමී අදහස් බොහෝ දුරට ඉස්මතු කරනවා. ගෙදර කටයුතුවලදී මූල්‍ය පාලනය පිළිබඳව උනන්දුවත් සැලකිල්ලත් අවශ්‍ය වෙනවා. දරුවන්ගේ කටයුතුවලට ප්‍රමාද හේතු ඇති කරනවා. සෞඛ්‍ය ආමාශගත සුළු අවහිරතාවයන් වලට ඉඩකඩ පෙනෙනවා. ආම වාතය ආමාශත තතගති සම්බන්ධයෙන් විශේෂයි. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. ධනු ලග්නයෙන් උපන් ඔබට ගුරු වක්‍රව තවදුරටත් හත්වැන්නේ තමාගේම නැකතක ගමන් කරන මෙම සතිය ආරම්භයේදී සඳුගේ දෘෂ්ටිය ලබනවා. වඩා සාධාරණ අන්‍යයන් හා සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ ගන්න. එහෙත් අසීරුතාවන්ද ඇති කරනවා. ධනය කාලය ඉතා වැදගත් කොට සැලකිය යුතුයි. ගමන් බිමන් සඳහා කාලය හා මුදල් වැයවීම පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු කරනවා. රැකියා කටයුතුවලදී මතුපිටින් පැහැදිලිව නොපෙනුනත් තරඟකාරී ස්වභාවයන් ඇති වෙනවා. විද්‍යුත් සංනිවේදන කේන්ද්‍රවල කටයුතුවල කරන අයට විශේෂ වෙනවා. ජලය හා සම්බන්ධ කටයුතුවල යෙදෙන අයටද වැඩ ඇති වෙනවා. 8-9 දිනවල මූල්‍ය ප්‍රතිලාභද පෙන්නුම් කරනවා. අධ්‍යාපනය තාක්ෂණික ඉංජිනේරු කටයුතු සම්බන්ධව වාචික ඉදිරිපත් කිරීම වඩා සාර්ථක වෙනවා. එහෙත් අධ්‍යාපන කටයුතුවලට තරමක් උකටලී තත්ත්වයන් ඇති කරනවා. ගෘහසැපත විවාහ කටයුතු කරේ තරම් හැඟීම් ඉස්මතු වීමට උගහටනවා. ගෙදර කටයුතු සම්බන්ධව වඩාත් ක්‍රියාකාරී බවක් පෙන්නුම් කරනවා. 10-11 දිනවල සිතුවිලි වෙනසකට ඉඩ තිබෙනවා. අන්‍යයන්ගේ විවේචනයන් වලට ඉඩ ඇති වෙනවා. දරුවන්ගේ කටයුතුවලදී තරමක් කාර්යබහුල බවක් පෙනෙනවා. දරුවන් වැඩි පවුල්වලට වඩාත් විශේෂයි. සෞඛ්‍ය පපුව තදගති ඇස්වල උෂ්ණාධික බව සාමාන්‍යයෙන් දැනෙනවා. ජය අංකය 5 සහ 3 වර්ණය ලාකොළ දිනය බදාදා සහ බ්‍රහස්පතින්දා. මකර ලග්නය ලග්නාධිපති ශනි තුන්වැන්නේ තවදුරටත් තමාගේම නැකතක ගමන් කරන මෙම සතිය බොහෝ දුරට සුපුරුදු පරිදි වෙනවා. ලග්නගතව කුජරවි ශුක්‍ර සංයෝගයෙන්ද ධනය නිදහස් ගනුදෙනුවලට සාමාන්‍ය ඉඩකඩක් පවතිනවා. ගමන් බිමන් කෙරෙහි වැඩි රුචියක් දක්වනවා. ණයට දියම් යන දේ දක්වනවා. රැකියා කටයුතු කෙරෙහි බොහෝ දුරට ප්‍රමුඛතාවයක් ඇති කරනවා. ඍජු අදහස් සහ යුක්තියට යොමු වූ ක්‍රියාකාරකම් විශේෂයි. ආරක්ෂිත ක්‍රීඩා ඉංජිනේරු වේශයන් හා බද්ධ වූ රැකියාවල අයට වඩාත් කැපී පෙනෙන තත්ත්වයක් උදා කරනවා. කලා නිර්මාණ රූප අලංකාර කටයුතු සාමාන්‍ය වශයෙන් කලා නිර්මාණ වගේ දේවල් සඳහා කේස්ත්‍ර අධ්‍යයනයන් සම්බන්ධයෙන් යෙදීම සාමාන්‍ය වෙනවා. කතන හැකියාවන් වර්ධන තත්ත්වයන්ට සාමාන්‍ය වෙනවා. ගෘහසැපත මුල් දින කිහිපය ඔබට වඩාත් නිදහස් හැඟුම් තත්ත්වයන් ඇති කරනවා. 10 වන දිනෙන් පසු තරම් යහපත් බවක් ඇති සීමාවක් පෙනෙන්නේ නැහැ. ගෙදර කටයුතුවලදී හිතමිතුරු සම්බන්ධතා කැපී පෙනෙනවා. ඉදිරියට උවද උනන්දු හැඟීම් ඇති වෙනවා. දරුවන් හා සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය මුල් කොට පවතිනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව ශරීරයේ දකුණු පාර්ශ්වයේ අපහසුකම් හිසේ වියලි බව මලබද්ධය ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 8 වර්ණය නිල් දිනය සෙනසුරාදා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි තවදුරටත් දෙවැන්නේ ගමන් කරන අතර රාහු හා බුධ ලග්නගතව හැසිරෙන මෙම සතිය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් වලට බෙහෙවින්ම ඉඩකඩ සැලසෙනවා. මිත්‍ර සම්බන්ධතා ගමන් බිමන් පාලනය කර ගන්න. ධනය ස්ථාවර තැන්පතු වත්කම් රැක ගැනීමට වඩා සුසහදාර නමුත් නව ආයෝජන ගැන සාපේක්ෂව අවධානය අඩු වෙන බවක් පෙනෙනවා. රැකියා කටයුතුවලදී යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරනවා. නමුත් ඒවා පහසුවෙන් පාලනය කර ගැනීමට හැකි වෙනවා. කාර්මික ඉංජිනේරු අංශ නියතු අයට වඩාත් විශේෂයි. අධ්‍යාපනය මුල් දින දෙක තරම් යහපත් නොවුනද පසු දිනවල නිදහස් මනසකට ලැබෙන ඉඩකඩ අධ්‍යයන කටයුතු වලට පහසුවක් වෙනවා. එහෙත් ගුරු සම්බන්ධතා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ගෘහසැපත විවාහ කටයුතු සම්බන්ධ විවෘත අදහස් හුවමාරු හෝ සාකච්ඡාවකට ඉඩකඩ බොහෝ දුරට සීමා වෙනවා. ගෙදර කටයුතු වල වුවත් නිහඬ හෝ උකටලී බවක් දැනෙනවා. පොදු කටයුතු හා දරුවන් වෙනුවෙන් අවධානයක් ඇති වුවත් ක්‍රියාකාරී ගැටලු ගැනද කල්පනාකාරී වන්න. සෞඛ්‍ය ආමාශගත වියලි ස්වභාවයන් තවදුරටත් බලපවත්වනවා. මලබද්ධය අම්ල පිත්තය වඩාත් විශේෂයි. ජය අංකය 8 වර්ණය නිල් දිනය සෙනසුරාදා.
මීන ලග්නය ලග්නාධිපති ගුරු හතරවැන්නේ තවදුරටත් ගමන් කරද්දී ශනි ලග්නගතව හැසිරීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. උසස් අදහස් ඇතත් ඒ ප්‍රායෝගික වශයෙන් භුක්ති විඳීමට බලපෑම් ශක්තිමත් නොවනවා. ධනය ආදායම් ලැබීම්වලට සුගම හා පහසු බව ඉදිරි කිරීමටද පෙළඹවීම් ඇති කරනවා. සැලසුම් සහගතව ලැබීම්වලට වඩා හදිසි ලැබීම්වලට ඉඩකඩ පෙනෙනවා. රැකියාවේ කටයුතු ප්‍රායෝගික ස්වභාවයන් ගැන කල්පනාකාරී වන්න. ඒ වගේම 7-9 දිනයන් හැර සෙසු කාලයේ සාමාන්‍යයෙන් මානසික අපහසුතා අඩුවක් පෙනෙනවා. 10-11 දිනයන්හි නිදහස් බව දැනුණද හැඟීම් වෙනසකට ඉඩ තිබෙනවා. ප්‍රබල බාධා නොපෙනෙනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය සාමාන්‍ය වශයෙන් පෙනෙනවා. උසස් හැඟීම් ඉස්මතු කෙරෙනවා. 7 වන දින දක්වා කාලය මනසට නිදහස් බවක් දැනෙනවා. ගෘහසැපත විවාහ යෝජනාවන් වලට නිදහස් වටපිටාවක් ඇතත් ඒ ප්‍රායෝගිකව යොමු කිරීමට තරමක් අපහසු වෙනවා. ගෙදර කටයුතුවලදී මූල්‍ය ගැටලු බොහෝ දුරට සහනදායී විසඳුම් කෙරෙනවා. දරුවන්ගේ කටයුතුවලදී මානසික සම්බන්ධතාවයන් රැක ගැනීමට විශේෂයෙන් උනන්දු වන්න. සෞඛ්‍ය 7-9 දිනවල ජලය හා සම්බන්ධ කටයුතු ගැන ප්‍රවේශම් වන්න. විවෘත ජලාශ පිහිනුම් තටාක සම්බන්ධතා විශේෂයි. ජය අංකය 9. වර්ණය රතු. දිනය අඟහරුවාදා. මේ වගේම ලබන සතියේදී සතිය ලග්න පලාපලය සමග හමුවන තුරු නවතිනවා. ඒ ලද සැනින්ම නරඹා අපගේ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.